සුබ දවසක් හැමදෙනාටම පොඩි වීඩියෝ එකක් කරන්න වෙලා තියෙනවා මේ අපේ ට්‍රේඩිමියු ගන්න කස්ටමර්ස්ලට මාලිලට මේක වෙන මෙහෙම දෙයක් කියන්න තියෙන මම මේ channel එකේ සාමාන්‍ය කොමන් ඕගලන්ට එන ප්‍රශ්න වලට උත්තර දාලා තියෙනවා. කියන්නේ මේ YouTube channel එක කරලා තියෙන අතරම මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න සහ මේ account එක හදාගන්නේ කොහොමද, Rave profile එක හදාගන්නේ කොහොමද, පරණ data load කරන්නේ කොහොමද, ඔය හැම දෙයකටම තේ පොඩි විනාඩි දෙකේ තුනේ 5 10 වීඩියෝ ඇති බලන්න අවශ්‍යයි බලන්න. දැන් මෙතනදී විශේෂයෙන් අද කියන්න ඕන කාරණාව තමයි මේ ගොඩක් අයට මේ සමහර අයට ගොඩක් කියන්නේ සමහර අයට ඇති වෙන ප්‍රශ්නයක්. ඒක තමයි මම දැන් මෙලාම account එකක් ගන්න ගොඩක් කරලා මම WhatsApp එකෙන් contact කරන්න ඉන්නවා, Telegram contact කරන්න ඉන්නවා, WhatsApp එකෙන් contact කරලා Telegram එකෙන් contact කරලා මම කියන දෙයක් තමයි account වර්ග දෙක මොකක්ද කියන එක. කියන්නේ මොන account තියෙන්නේ කියන එක සහ ඒ account වර්ග දෙක කොහොමද වැඩ කරන්න කියන එක. ඒතර මේ වීඩියෝ එක මේ කෙටියෙන් කරලා ඉවර කරන්න කලින් මේක කියලා දෙන්න නිසා පොඩි දේවල් ටිකක් එකතු කරන්න දෙනවා. මේකට මේ අපේ account වර්ග දෙකයි තියෙන්නේ. මේ account වර්ග දෙකේ සම්පූර්ණ විස්තර තව වීඩියෝ එකක තියෙනවා. මම මෙතන කෙටියෙන් කියන්නම් 2000 account එක සහ black tag කියන account එක. මේක price එක මෙතන දාලා නැත්නම් ඒකේ price එක වෙනස් වෙනවා. කියන්නේ සමහර කාලවලට offers තියෙනවා, සමහර කාලවලට offers නැහැ. ඒ නිසා මේක වෙනස් වෙනවා. මේ black tag account එක මේකට ගාන වැඩි. කොහොමද 2000 account එක ගැන මුලින් කතා කරලා ඒකේ බොහොම සරල කරන්තර ටිකක් තියෙන. ඒක single device. ඒ කියන්නේ laptop එකේ හරි desktop එකේ හරි phone එකේ මොකද තන device එක වැඩ කරන්න ඕනේ. පළවෙනි requirement එක දෙවෙනි requirement එක මේක meeting එකට බෑන්ඩ් වෙනවා. කියන්නේ ඔයගොල්ලෝ අරගෙන පැය කිහිපයකින් බෑන්ඩ් වෙන්නත් පුළුවන්, දවස් කිහිපයක් යන්නත් පුළුවන්. ඒක නම් පැහැදිලිව කියලා තියෙනවා. එතකොට ඕක තමයි පළවෙනි option එක පළවෙනි account එක 2000 account එක. ඊට පස්සේ black tag කියන account එක ඒක එහෙම බෑන්ඩ් වෙන්නේ නැහැ. දවස් 30ක් එක දිගට වැඩ කරනවා. ඊට අමතරව ඒක device පහක වැඩ කරන්න පුළුවන්. එකපාර ලැප් එකේ phone එකේ tab එකේ වාදී වශයෙන් device පහක එකපාර වැඩ කරන්න පුළුවන් කැමති කෙනෙකුට. ඉතින් ඔය account වර්ග දෙක තමයි තියෙන්නේ. ඔය දෙක ගැන පැහැදිලිව මම කියලා දිනවා වීඩියෝ වල බලන්න. මේ එතකොට කියන්න ඕන කරන වැදගත්ම දේ තමයි මේ 2000 account එක ගන්න කට්ටියට තියෙන මේ පොදු ප්‍රශ්නයක්. අදත් මේ ඇතිවෙච්ච ප්‍රශ්නයක්. පොදු ප්‍රශ්නයක් මේක මම හැම වෙලාවෙම කියලා තමයි account දෙන්නේ. කියන්නේ කාටවත් නොකිය හොර කරලා මේ වහලා account දෙන්නේ නැහැ. කියලා දෙන්නේ. ඉතින් මේක කොච්චර කියලා දුන්නත් ගොඩක් අය පටල ගන්නවා නිව්යෝක් එකේ පටන් අරගෙන තිනවා, ලන්ඩන් එකේ පටන් අරන් තිනවා කියලා එකපාරට ID ඉල්ලුවාම ID දෙන්න පුළුවන් වෙලාවල් තියෙනවා. දැන් අද එහෙම ID ඉෂුව කරපු වෙලාවල් තියෙනවා. නම් සමහර කියන්නේ සමහරලාට දෙන්න පුළුවන්, සමහරලාට දෙන්න විදිහක් නැති වෙනවා. ඒක ගැන තමයි පොඩ්ඩක් කතා කරන්න යන්නේ මොකද එතන වෙන්නේ කියලා. ඒතකොට මේ 5000 black tag account එක ගැන පොඩ්ඩක් කියන්න. ඒක account එක order කරලා අපි පොඩි වෙලාවකින් සමහරලාට ටික වෙලාවක් ගන්න පුළුවන්. මේක දුන්නාට පස්සේ මේක සම්බන්ධයෙන් ආයෙ යාට හිතන්න දෙයක්වත් නැහැ. අපිව contact කරන්න දෙයක්වත් නැහැ. අරගත්තා අමතක කළා වැඩේ කරන් යන්න තියෙන්නේ. මේක බෑන් වෙන්නේ නැහැ. නමුත් අනිත් account එක අනිත් account එකෙන් 2000 account එකේ තමයි සමහරලාට කට්ටියට ගැටලු සහගත තැන් ඉන්නේ. account එක අරගත්තාම කියන්නේ බෑන් වෙනවා. නමුත් මේ black tag account එකට යන්න තියෙන අකමැත්ත හින්දා සහ ඒක ඒ ගාන වැඩි නිසා කියන්නේ ඒකේ features තිබ්බට ඒ කියන්නේ මේ දෙකම premium තමයි. නමුත් මේකේ තියෙන features වැඩි. ඒ කියන්නේ device පහක වැඩ ගන්න පුළුවන් සහ විශේෂයෙන් ගැලවෙන්නේ නැහැ. ඒ කියන්නේ උදාහරණයකට දැන් නිව්යෝක් එකේ ටවර් ට්‍රේඩ් කරන කෙනෙක් ඉන්නවා නම් එයාට මේ ගැලවිලාද ගැලවිලාද කී බල බල ID ඉල්ලන්න ඕනේ නැහැ. ඒ කියන්නේ එහෙම ඉල්ලන කට්ටිය ගොඩක් ඉන්නවා. ලන්ඩන් එකේ ට්‍රේඩ් කරන ඉන්න කට්ටිය හෝ මේක බෑක් ටෙස්ට් කරන කෙනෙකුට නම් ඇත්තට ප්‍රශ්නයක් නැහැ. එයාට ID එක දුන්නාම බෑක් ටෙස්ට් කරන්න පුළුවන්. නමුත් ට්‍රේඩ් කරන එකෙන් ඉන්න කෙනෙකුට නම් ඒ කියන්නේ ට්‍රේඩින් ප්‍රීමියම් ෆීචර්ස් පාවිච්චි කරනවා නම් ඉතින් එයාට මේ 2000 account එකේදී සමහරලාට ගැටලු තියෙන්න පුළුවන්. නමුත් ගොඩාක් කට්ටිය මේ account එක ගන්නවා. ඉතින් මේක ගණන් ගන්න මේක ගන්නවා. ඒක මට කිසි ගැටලුවක් නෙමෙයි. account වර්ග දෙකම කට්ටිය ගන්නවා. මට මෙතන කියන්න ඕනුනේ මේ කියන්නේ වැරදිට තේරුම් ගන්න එපා. කියන්න ඕනේ සමහර කට්ටිය ශනිකව දැන් අපි ඔෆිස් ගිහිල්ලා ඉල්ලුවා. ඒ වගේ ශනිකව ආනේ ID එක බෑන්ලා නේ කියලා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ශනිකව අනිත් පැත්තට ID එකක් දෙන්න. එහෙම දෙන්න පුළුවන් වෙන වෙලාවලුත් තියෙනවා. දැන් අද උදාහරණයකට එහෙම ID දුන්නා. නමුත් සමහර වෙලාවලට ID දෙන්න බෑ. කියන්නේ දෙන්න බෑ කියන්නේ මේ අපේ ප්‍රශ්නයක් නෙමෙයි. සමහර ලාවට අපි account දැන් අපි account වැඩි ප්‍රමාණයක් දවසට හදන හින්දා අපි සමහරලාට account අපිට හදාගන්න බැරි වෙනවා. ඒ කියන්නේ site එක freeze වෙනවා, site එකෙන් අපේ card එක reject වෙනවා, ඔහොම දේවල් වෙනවා. ඒ කියන්නේ account හදාගෙන යනකොට සමහර වෙලාවක සරලවම කිව්වොත් අපිව පැය කිහිපයකින් site එකෙන් block වෙනවා වගේ දෙයක් වෙනවා. ඒක නෙමෙයි වෙන්නේ. නමුත් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. එතකොට අපිට යම්කිසි වෙලාවක් යනවා ආයි මේ account හදන්න. මොකද මේක මේ දැන් මම අතරනේ අවුරුද්ද කරන්නේ. ඉතින් පොඩි process එකක් නෙමෙයි. අතර මෙහෙම සරලව කතා කරාට මමයි තව අපි මොහොමඩ් මල්ලි එකතු වෙලා කරන්නේ. ඉතින් account සමහරවිට වැඩි ප්‍රමාණයක් හදන්න වෙනවා. ඉතින් එතකොට යම්කිසි වෙලාවක් යනවා සමහර account මේ කියන්නේ account set එකක් හදලා තව account set එකක් හදන්න. ඒ කියන්නේ එක දිගට හදන්න බෑ. අපි site එක reject වෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න සහ තව එක එක දේවල් හින්දා මොකද අපි මිනිස්සුනේ ඉතින් මේ දේවල් නිසා මේ 2000 account එක ගන්න කට්ටියට
යම් කිසි විදියක ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් account එකක් හම්බ වෙද්දී යන වෙලාව සම්බන්ධයෙන්. ඒක මේ black tag එකේ නෑ. black tag account එකේ නෑ මේ 2000 account එකේ තමයි ඔක තියෙන්නේ. ඉතින් මේකත් මුලින් වෙලා 750ට තිබ්බා ඉස්සර අපි දුන්නේ 500ට දුන්නා 750 දුන්නා. මම ගාන වෙනස් වුණා. 2500 වුණා. ඊට පස්සේ ආයෙත් 2000 දැන් 2000 කියන රේට් එකේ 2000 එකේ සාමාන්‍ය අවුරුද්දක් එකමාරක ෆික්ස් රේට් එකක් යනවා. ඉතින් ආයි පාරක් මම කියන්නේ වීඩියෝ ටික බලන්න ඒකේ ප්‍රශ්න වලට උත්තර ඇති. මේ 2000 account එක සමහර වෙලාවට මේ ඉල්ලපු ගමන් දෙන්න බැරි වෙනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ අපි account එක දෙනවා. දැන් උදාහරණයකට අපි කියමුකෝ මගෙන් 2000 account එක ගත්ත එකෙන් බෑන්ඩ් වෙලා උදාහරණයකට 10ක් ID ඉල්ලලා තියෙනවා. එතකොට තව කවුරු හරි එක්කෙනෙක් ඇවිල්ලා මේ එයා 11 වෙනිට ඇවිල්ලා අද වුණා වගේ 11 වෙනිට ඇවිල්ලා යාර හදිසිය account එකක් ඉල්ලුවාම නිව්යෝක් එකේ පටන් ගන්නවා හරි ලන්ඩන් එකේ පටන් ගන්නවා හරි නැත්නම් වෙන මොකක් හරි හටෙන් තමයි මට බෑක් ටෙස්ට් කරන්න ඕනේ මම ඔෆිස් ගිහිල්ලා ආයේ මට හෙට ඉඳලා සතියක් ඔෆිස් එකේ එක දිගට වැඩ අද මේ පැය කිහිපේ මේ මට වෙන දේවල් මේ පැය කිහිපේ විතරයි ඉතුරුලා තියෙන්නේ ඒ නිසා මට දැම්ම ID එකක් ඕනේ කියලා ඉල්ලුවට අර 10 දෙනාව ස්කිප් කරලා මට 11 වෙනිට account එක දෙන්න බෑ ඒක ඒ 10 දෙනාට කරන අසාධාරණයක්. ඉතින් සහ ඒක ප්‍රැක්ටිකලුත් නැහැ ඉතිකලුත් නැහැ. ඉතින් ඒ නිසා ඒක තේරුම් ගන්න ඕනේ මේ 2000 account එකේ තියෙන ප්‍රායෝගික ගැටලු. සමහර විට වෙන කෙනෙක් මේ තව account එකක ඉන්න කෙනෙක් ඉක්මනට දෙන්න පුළුවන් නොදෙන්න පුළුවන්. ඒක සම්බන්ධයෙන් මට කොහොමද ගැටලුවකුත් නැහැ. මම ඒ ගැන කන්සර්න් උත් නැහැ. මේ එහෙම දුන්නට මට ප්‍රශ්නකුත් නැහැ. ඉතින් මේක මම ආයි කියනවා මම මේ කරන 4 වෙනි අවුරුද්ද. මේ groups වල ගොඩක් කෑමව දන්නවා. ඉතින් කොහොම හරි කියන්න තියෙන්නේ. තව දෙයක් මම ඒක මම නොකියන ප්‍රශ්නේ. එතකොට මේ මෙන්න මේක තමයි කරන්දරේ 2000 account එක ගන්න කට්ටියට මේ black tag account එක නම් ওই ප්‍රශ්නේ ඇත්තටම නැහැ. ඒක ගත්තා වැඩ කරගෙන ගියා. 2000 account එක ගන්න කට්ටියට බෑන්ඩ් වුණාට පස්සේ account දෙනකොට ආයි මං කියනවා ඉක්මනට දෙන්න දැන් විනාඩි 5න් දෙන්න chance එකක් තියෙන වෙලාවලුත් තියෙනවා. එහෙම නැතුව උදේ ඉල්ලුවාම රෑ වෙන්නත් පුළුවන්. අපි ආයෙක බොරුවට කියන්න ඕනේ නැහැ. උදේ ඉල්ලුවාම හවස් වෙන්නත් පුළුවන්. රෑ වරුවක් යන්නත් පුළුවන්. මොකද සමහර ලාවලට ID හදාගන්න බෑ. ID මේ දෙන්න බෑ. දැන් උදාහරණයකට මම ඔන්ලයින් හිටියට අපේ මොහොමඩ් මල්ලිට එයාගේ ෆෙස්ටිවල් ෆන්ක්ෂන් තියෙන අවස්ථාවල් තියෙනවා. ඔයගොල්ලෝ හොඳට දන්නවා රාමදාන් මේ වගේ එයාගේ දේවලුත් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මම ඔන්ලයින් ෆෝන් එකේ හරි ඉන්නවා. එහෙම හිටියත් මේ අපේ මොහොමඩ් මල්ලි සමහරලාට ඔන්ලයින් නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවල් වලදී පවා account එකේ එන්න වෙලාවක් යනවා ප්‍රැක්ටිකලි. ඒ හැම ඒ දේවල් වලට වැඩි ඇත්තටම වෙන දේ තමයි සයිට් එකේ අපි account හදාගෙන යන ස්පීඩ් එකත් එක්ක සමහර වෙලාවල් වලට අපි පැය කිහිපයකට අපිට ඒක ඇක්සස් කරන්න බැරි වෙනවා. හදන විදිහත් එක්ක මම හදන විදිහ සම්බන්ධයෙන් කතා කරන්න යන්නේ. ඉතින් ওই කාරණා නිසා account එකක් purchase කරලා මේ මම කලින් මේ ගැන කියලා ඇති. මේ පැහැදිලිම කරලා කියන්නේ ඒක 2000 account එක. හොඳයි මේ කොයිලාකත් මේ black tag account එකේ මේක නැහැ තමයි black tag කියන එක. අයින් කරන්න. මේ account එකේ ප්‍රශ්නේ නැහැ. 2000 account එක විතරයි ඔක තියෙන්නේ. මේ 2000 account එකේ මේ ඔය ගැටලුව තියෙන්න ඉඩ තියෙනවා. සමහර වෙලාවල් වලට ඔයගොල්ලෝ purchase කරලා විනාඩි 5න් ඒ දැන් ඉල්ලපු ගමන් අනිත් පැත්තට ID එක දීලා ඔයගොල්ලෝ thank you කියලා යන වෙලාවලුත් තියෙනවා. නමුත් සමහර වෙලාවල් වලට වෙලාව යන්න පුළුවන්. ඒ නිසා හදිසියේ වැඩ කරන්න ගන්න කට්ටිය කියන්නේ උදාහරණයකට නිව්යෝර්කේ පටන් ගත්ත ගමන් ලන්ඩන් එකේ පටන් ගත්ත ගමන් විනාඩි 10න් ඇවිල්ලා ට්‍රේඩ් එකක් ගහන්න හිතන් ඉන්නවා වගේ කට්ටිය විශේෂයෙන් සහ එකපාරට ගෙදර ආපු ගමන් ටක් ගාලා වොෂ් එකක් දාලා ඇවිල්ලා බෑක් ටෙස්ට් කරන්න වගේ හිතන් ඉන්න කට්ටිය. එතකොට ඒ කියන්නේ account එක බෑන්ඩ් වෙන වෙලාව අපි දන්නෙත් නැහැනේ. ඔයගොල්ලෝ දන්නෙත් නැහැ. හදන අපි දන්නෙත් නැහැ. හදලා දවස් දැන් අද මම පාවිච්චි කර ඉන්න account එක පෙන්නුවොත් එහෙම ඒක දවස් 6 දැන් මේ වැඩ කරන්නේ මම 6 වෙනි දවසේ. නමුත් තව කෙනෙක්ගේ දවසින් දෙකේ යන්න පුළුවන්. මම ඒ කලින් කියත් ඇති ගැලවෙන ලෙවල් කියන්න බෑ. සයිට් එකෙන් තමයි ගැලවෙන්නේ. ඉතින් අද ඒ වගේ දවසක් අද account විශාල ප්‍රමාණයක් ගැලවුණා. ඒ කියන්නේ බෑන්ඩ් වුණා. අලුත් ID දෙනවා. ගැටලුව තියෙන්නේ ඒක ID එක බෑන්ඩ් වෙච්ච ගමන් ශනිකව ID එකක් ඕනේ කෙනෙක් ඉන්නවනම් මේ 2000 account එක ගන්න එපා. ඒ කියන්නේ එයාට මේ ඒක අරගෙන හරියන්නේ නැහැ. එයා black tag account එක ගන්න. අනිත් account එක ගන්න එයාට හරියන්නේ ඒක මට ඒක තමයි කියන්න ඕනේ. මේ account එකෙන් වැඩ ප්‍රීමියම් එකේ වැඩ කරගන්න පුළුවන් ප්‍රමාණෙත් එක්ක බල්ල එකේ වැඩේ කරගන්න මේකෙන් අර black tag account එකෙන් ඔයගොල්ලන්ට හම්බ වෙන දවස් 30 ෆ්‍රීඩම් එක. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ මාස 10 ගත්තා නම් ඊළඟ මාස 10 හරි 11 හරි වගේ වෙනකන් එක දිගට හෙන ගහනවා වගේ වැඩ කරන එකේ වචනෙම කිව්ව එක දිගට හෙන ගහනවා වගේ වැඩ කරගන්න බෑ මේ account එකේ. මොකද මේක මැදින් ගැලවෙනවා. ඒක දැනගෙන ඒක කියලා තමයි දෙන්නේ. අර කාටවත් නොකිය හංගලා දෙන්නේ නැහැ. නැවත වීඩියෝ එකක් කරලා දාන්න ඕනේ. ඒකයි හැම වෙලාවෙම මේ Tamanට මම කලින් වීඩියෝ එකක් කරලා Tamanට ගැලපෙන account එක තෝරගෙන කතා බහ කරලා ගන්න. ඔයගොල්ලෝ හැම වෙලාවෙම ඇවිල්ලා අහපු ගමන් මම ටෙක්ස්ට් මැසේජ් එකක් දානවා සිංහලෙන් දාන්නේ. ඒ මැසේජ් එකේ 2000 account එක ගැලවෙනවා බෑන්ඩ් වෙනවා කියලා තියෙනවා. 5000 account එක ගැලවෙන්නේ නැහැ දවස් 30ක් වැඩ කරනවා බෑන්ඩ් වෙන්නේ නැහැ කියලා තියෙනවා. ඉතින් මේ ක්ලියර් කරගෙන ගන්න හදිසි ආවිල ශනිකව මෙහෙන් ෆයර් වුණා වගේ ඉල්ලලා වැඩක් නැහැ. මොකද මට මමත් අවස්ථාවට ලක් කරනවා. ඔයගොල්ලෝ සමහරලාට ඔයගොල්ලෝ හරියට ඩිස්ක්‍රිප්ෂන් එක කියවන්නේ නැතුව මම කියන වොයිස් අහන්න නැතුව ඊයේත් මට එක්කෙනෙක් හම්බුණා මම වීඩියෝ එක දාලා කොහොමද බ්‍රේව් ප්‍රොෆයිල් එක හදන්නේ කියලා තියෙද්දිත් එයා කෝල් කරලා ආයෙ අහනවා මේ
මේ මැසේජ් එකක් එනවනේ මේක ඩික්ලෙයාර් ස්ටේටස් කියලා නෝනේ මොකද්ද කරන්න කියලා. මම ඩික්ලෙයාර් ස්ටේටස් වලට මොකද්ද කරන්න කියලා වීඩියෝ එකේ කියලා තියෙනවා. වොයිස් වලනුත් කියලා තියෙනවා. ඔය වීඩියෝ එක දුන්නේ නැති කෙනාට වොයිස් වලින් කියලා තියෙනවා. ඉතින් වීඩියෝ එකේ පැහැදිලිව තියෙනවා කොහොමද සයිට් මේක හදාගන්නේ. ඉතින් ඒ ටික මුත් බලන්නෙත් නැතුව එකපාරට වයින් කළා වගේ වෙලා ඉල්ලුවට ඉතින් මට කරන්න දෙන්නේ නැහැ අතර මේක මගේ මට කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඒකකට තේරුම් අරගෙන මේ හරියට account එකෙන් වැඩ ගන්න. මොකද මේ account අරගෙන back test කරලා සෑහෙන දෙයක් කරගෙන data එකතු කරගෙන journal හදාගෙන මට thank you කියන කට්ටිය ගොඩක් ඉන්නවා මම ඒ සම්බන්ධයෙන් කතා කරන්නේ නැහැ. ඉතින් එහෙම කියන කට්ටිය ඉන්නවා. ඒ වගේම මගේ service එක හරිය නැහැ කියලා කියන කට්ටියත් ඉන්නවා. ඉතින් 100ක් බලාපොරොත්තු වෙන්න බෑනේ කායින්වත්. මගේත් වැරදි ඇති. කොහොම හරි ආයි පාරක් කියන්න මේ black tag account එකද මෙතන. මේ account එක නේද black tag account එක ගන්න කට්ටියට ගාන වැඩි ඒක ප්‍රශ්නයක් නැහැ. දවස් දෙකකට කරනවා හිතන්න දෙයක් නැහැ. 2000 account එක ගන්න කට්ටියට ඒගොල්ලන්ගේ requirement එක අනුව කියන්නේ ඒගොල්ලෝ වැඩි වෙලාවක් chart එකේ ඉන්නවා හැම වෙලාවම chart එකේ ඉන්නවා. හරි එහෙම නැත්නම් ඉක්මනට ඇවිල්ලා ඊතර ආපු ගමන් chart එක බලන්න ඕනේ. හරි මොකක් හරි හේතුවකට බලන්න හිතන් ඉන්නවා නම් account එක ගැලවිලා තියෙන්න පුළුවන්. මොකද අපි දන්නෙත් නැහැ මේක ගැලවෙන්නේ කියලා සහ ඕගොල්ලන්ගේ වැරද්දෙන් account ගැලවිච්ච අවස්ථාව ඕන තරම් තියෙනවා. කියන්නේ මේ කියන්නේ කිව්වොත් වෙනම වීඩියෝ එකක් කරන්න වෙනවා. ඒ කියන්නේ ඕගොල්ලෝ එක එක දේවල් කරලා ඉවරලා account ගැලවෙන අවස්ථාව ඕන තරම් තියෙනවා. මොකද අපි 10 දෙනෙක්ට ID issue කරාම සාමාන්‍යයෙන් ඒ ID 10ම ගැලවෙන්නේ එකම වෙලාවෙද. අපි දන්නවා කාටද ID එක issue කරේ කාගෙද ගැලවෙන්නේ කියලා. එතකොට මට අහුවෙලා තියෙනවා සමහර කට්ටියක එහෙම නැතුව අරගොල්ලන්ගේ ID වලින් දැන් අපි ID ටෙස්ට් කරන්න දාලා තියෙන ID රන් වෙද්දි තමන් ID එක තමන්ගේ වැරද්දෙන් බෑන් කරන් ඇවිල්ලා ඉල්ලන කට්ටියත් ඉන්නේ. ඉතින් අපි ඒගොල්ලන්ටත් දෙනවා. ඉතින් ගැටලුව තියෙන්නේ මේක තේරුම් අරගෙන account එක purchase කරන්න 2000 එක මොකද්ද black tag එක මොකද්ද කියන එක. ඉතින් ඔතනදී වෙන සිද්ධිය තමයි මේක black tag එකේ තියෙන features මේකෙන් බලලා ගන්න එපා. දෙකම එකයි. දෙකෙම premium තියෙන දෙකෙම ආපස්සට ගිහිල්ලා අවුරුදු ගණන් back test කරන්න පුළුවන්. ඒ ඔක්කොම තියෙනවා. නමුත් account එක ගැලවුණාම දැන් අද උදා වගේ සමහර කට්ටියට ප්‍රශ්නයක් එනවා ඉක්මනට ID එකක් දෙන්නේ නැත්තේ අයියේ කියලා. මොකද ඒගොල්ලෝ කියන දේ අහලා සිහියෙන් නෙමෙයි අරන් තින්නේ. අවසිහියෙන් ඇවිල්ලා තමයි account එක අරන් තින්නේ. ඉතින් ඒ ගැටලුව තියෙනවා පොඩ්ඩක් ඒක මේව කරගන්න. මේ ඔක තමයි කියන්න ඕනේ. ආයි පාරක් කියන්නම් ID හැකියක්මනින් දෙනවා. නමුත් අපෙන් ගොඩක් ගන්න හින්දා ID පරක්කු වෙන ලවල් තියෙනවා. සහ එක එක මම ওই site එකේ ප්‍රශ්න සහ එක එක වෙන ප්‍රශ්න නිසා ID late වෙන්න පුළුවන්. ඉතින් ඒක delay වෙන එක ප්‍රශ්නයක් වෙන අය black tag එක ගන්න black tag එක ගත්තාම ප්‍රශ්නයක්ම නැහැ. black tag එක ගන්න 2000 ගන්නකොට ගාන අඩු නිසා ඒකෙදි ඔයගලන්ට වෙන පාඩු ටික තමයි මම කිව්වේ single device. ඒ කියන්නේ තමයි මොකක් හරි එක device එකකට සීමා වෙනවා සහ බෑන්ඩ් වෙනවා. ඉතින් බෑන්ඩ් වුණාම ID එකක් දෙන්න වෙලා යනවා. ඒ යන වෙලාව Tamanට දරා ගන්න පුළුවන්ද කියන එක බලලා හැම වෙලාවම ID එක ගන්න. මේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න මම ආයෙ ආන්සර් එකක් දෙන්නම්. ඕක මේ පැහැදිලි කරන්න උනේ අද වෙච්ච සිද්ධි එක්ක. ඉතින් එහෙනම් හැමෝටම සුබ දවසක්. thank you